අනික ගිහින් දැන් ට්‍රම්ප් තරහ කරගන්නත් එපා. මේ රටේ පාස්කු ඉරිදා බෝම්බේ පිපිරුණාම මොකද්ද සිදු වුනේ? මට ට්‍රම්ප් ජනාධිපතිතුමා කිස්සලා පණිවිඩයක් මම මේ ඇමරිකාවෙන් කට්ටිය එවනවා කියලා FBI එකේ. ඒ ඇමරිකන් දෙන්නෙකුත් මැල්ලා තිබුණා. පස්සේ මට කතා කරා. මොකක් හරි ඕනේ නම් කියන්න. කතා කරලා අපි මේව කළා. ඊට පස්සේ එයා බල්ලා ඊට ඉංගලන්තෙන් ආවා, ඕස්ට්‍රේලියාවෙන් ආවා, චීනය ඔක්කොම කතා කළා. අන්තිමට මාව හම්බෙලා කිව්වා මේක ඇතුලේ කරපු එකක්. මේක ඔය මේ කණ්ඩායම IS සංවිධානයට අයිති. සහරානුයි අනික් කට්ටිය. සහරානුයි අනික් කට්ටිය IS සංවිධාන. මේක IS මේ කල්ලිය කරපු එකක් පිට කවුරුවත් නැහැ කියලා. ඊට පස්සේ පණිවිඩයක් පස්සේ එව්වා. මම හිතන්නේ ඒක ගෝඨාභය රාජපක්ෂ ජනක කිව්වා. අපි දැන් අපිට එතන සම්බන්ධකම් තිබුණ ඇමරිකන් එක්කෙන්ට විරුද්ධව නඩු දානවා කියලා. දැන් නඩුවක් දාගෙන යනවා. අපි පත් කරා ජනක සිල්වා කොමිසම. ඒකේකුත් වාර්තාව. අනික් කොමිටිය වලින්ුත් වාර්තාව ආවා. ඔක්කොම කියන්නේ මේකයි. එකම දේ කියන්නේ එක තැන්වලින්. දැන් මොකද්ද කියන්නේ මේ ආණ්ඩුව? නෑ මේක පිටිපස්සේ තව මුස්ලිම් කට්ටිය හිටියලු. මේක පිළිගන්න බැරිලු. එක පුද්ගලයෙක් කියන නිසා මේ ටික කියනවා. සාමාන්‍ය මුස්ලිම් පුද්ගලයන් මේක සංවිධානය කරේ මේ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයටලු. ඒක අලුතෙන් කරන්න ඕන කියලා. අපි පැත්තකට දාන්නේ. මොකද ට්‍රම්ප් ජනාධිපතිතුමා හිතන්නේ මේ මං කරපු එකේ පළවෙනි වාරේ තමුස්ලා කියන හරි නෑ කියලා. තවත් 100කින් වැඩි කරනවා කියලා. එහෙම කරගන්න ඕනේද? එක පුද්ගලයෙක් වෙනුවෙන්. ඉතින් මොකද්ද එතකොට කියන්නේ? මේ අන්තවාදී මුස්ලිම් අය කරා කියන එක නෙමෙයි. අන්තවාදීන් සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම එක ඉන්නවා. ඒත් සාමාන්‍ය මුස්ලිම් පුද්ගලයෝ ඇත්ත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්න මේක කරා කියලා. හරි වැඩක්. එහෙනම් ගෝඨාභය රාජපක්ෂ මහතුමා කෙලේ ගුණ සැලකීමක් ඇටියට මුස්ලිම් අය බූම දාන කරන එක නැවැත්තුවා. කොහොමද මේ කතාව ඒක අන්තිමට වෙන්නේ? මේකේ බයින්න යන්නේ මේකේ කොන් වෙන්න යන්නේ මුස්ලිම් ජනතාව. අලි සබ්රි ඇමතුමා හොඳ මේ ගැන හොඳ ලිපියක් මේ පළ කළා දෙනවා. මුස්ලිම් ජනතාවට ගහන්නේ. ඉතින් ඕක කියනකොට මගේ මිත්‍ර හනිෆුත් ආණ්ඩුකාරතුමත් පැත්තක ඉඳගෙන අපුඩි ගහනවා. මේකද කරන්නේ? මේකද කරන්නේ? ඒකින් අහන්න ඕනේ. මෙතන මුස්ලිම් ඡන්දදායකින් අහන්න. මොකද්ද කියන්නේ? අපි අන්තවාදී කොටසක් කියලා ලෝකෙම කියනකොට නැහැ කියනවා. එක පුද්ගලයෙක්ගේ හිත සනසන්න මුස්ලිම් ජනතාව පාවලා දෙනවද?